මහෝත්තම දෙවිපියාණන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. මහිමය වේවා. ආමෙන්. අද දවසේ ඔබ සුව මැදිරියට පැමිණිලා තිබෙනවා. ඔබගේ ජීවිතේ යම් රෝගයක් තියෙන්න ඇති, යම් ප්‍රශ්නයක් තියෙන්න ඇති, ඔබට හාස්කමක් අවශ්‍ය ඇති. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබ දිහා ආදරෙන් බලන් ඉන්නවා. ආමෙන්. හලෙලූයා. ඔබ කිසි කෙනෙකු අද දවසේ හිස් අතින් යවන්නේ නැහැ. මනුෂ්‍යයන්ගේ ජීවිතේ දුක තියෙනවා, සතුට තියෙනවා, සිනහව තියෙනවා, ශක්තිය තියෙනවා, ආඩම්බරකම තියෙනවා, දක්ෂකම තියෙනවා. තව මොනවද තියෙන්නේ? උනන්දුව තියෙනවා, හැකියාව තියෙනවා. මේ ඔක්කොම මනුෂ්‍යයන්ගේ ජීවිතේ තිබෙනවා. එක එක කාලවල වලදී සතුටෙන් ඉන්නවා, උද්‍යෝගයෙන් ඉන්නවා. සමහර විට මේ අතරතුරේ අපේ ජීවිතයට රෝගයක් එන්න පුළුවන්. විශාල ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ සියල්ල දිහා දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා ඔබ දිහා. හලෙලූයා. ඔබ ජේසුව දන්න කෙනෙක් වුණත්, ඔබ ජේසුස් වහන්සේව නොදන්න කෙනෙක් වුණත්, උන්වහන්සේ ඔබ දිහා පෞද්ගලිකව බලාගෙන සිටිනවා. මං කියන එක හොඳට අහගන්න. මං කියන එක අහගන්න හොඳට. දෙවියන් වහන්සේ පෞද්ගලිකව ඔබ දිහා බලාගෙන සිටිනවා. මගේ දුවේ පුතේ කියලා උන්වහන්සේ කතා කරනවා. කතා කරන දෙවි කෙනෙක් තමයි මේ මිරකල් ඩෝම් එක තුල අපි අදහන්නේ. හලෙලූයා. අපි ප්‍රශංසා කරන්නේ ගහකට ගලකට නොවේ. අපි අත්ඔසවල කතා කරන්නේ ඇසෙන දෙවි කෙනෙකුට. හලෙලූයා. උන්වහන්සේට ඇසෙනවා. උන්වහන්සේ පිළිතුරු දෙනවා. මේ මමත් කියන්නේ මේ තවත් කතාවක් නෙමෙයි. උන්වහන්සේ පිළිතුරු දෙනවා. සමහර දෙවිගොල්ලන්ට එක එක දේවල් කරනවා, නමුත් ඔවුන් පිළිතුරු දෙන්නේ නැහැ. සමහර හිතනවා ඔබට පිළිතුරු ලැබෙනවා කියලා. නමුත් මේ දෙවියන් වහන්සේ ඔබට පුදුම නිසකකමක් තුලින් පිළිතුරු දෙනවා. හලෙලූයා. ආමෙන්. ඔබ බලන්න ඇති මේ වෙලාවේ මේ වීඩියෝ පට ඔබ බැලුවා දෙවියන් වහන්සේගේ මහා පුදුම ක්‍රියා. ඔබ බැලුවා නේද? ඔබ දැක්කද? දෙවියන් වහන්සේගේ මහා පුදුම ක්‍රියා. ඒ පුදුම ක්‍රියා අද දවසේ උන්වහන්සේ ඔබගේ ජීවිතෙත් කරනවා. හලෙලූයා. ඒ හාස්කම ලබන තැනන් වහන්සේ අද හාස්කම ලබන්ට අද දවසේ ඔබට උන්වහන්සේ ඔබවයි අද තෝරාගෙන තියෙන්නේ. හලෙලූයා. ඒ ගිය සතියේ ඒ ආපු අයට හාස්කම් වුණා. බලවත් දේවල් වුණා ගිය සතියේ. අද මේ සතියේ ඔබයි කෙනා. කියන්න මමයි කෙනා කියලා. මම අද සුව වෙනවා. හලෙලූයා. ජේසුගේ වචනේ ලස්සන කතාවක් තියෙනවා. යෙසායා 38 වෙනි පරිච්ඡේදයේ 1 2 3 4 1 2 3 4 යෙසායා 38 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා හෙසකියා කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා මරණාසන්නව හිටියා කියලා කියනවා. ඒ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යවිලා කියනවා ඔබ මැරෙන්න යනවා. ඔබගේ සියල්ල සූදානම් කරගන්න කියලා. දෙවියන් වහන්සේ මොනවද ඒ හෙසකියා කළේ? ඔහු අතහැරියේ නැහැ. ඒ වචනේ ඔහු පිළිගත්තේ නැහැ. ඇයි ඒ? මං කියන එක අහගන්න. ඔහු දෙවියන් වහන්සේව දැනගෙන හිටියා. ආමෙන්. ඔහු දෙවියන් වහන්සේව දැනගෙන හිටියා. ඔබගේ ජීවිතේ වටිනාම දේ තමයි අද දවසේ දෙවියන් වහන්සේ කවුද කියලා අඳුනගන්න එක. හලෙලූයා. ඒ පදේ කියනවා ඊට පස්සේ හෙසකියා මැරෙනවයි කිව්වට ඔහු බිච්චිය පැත්ත බලාගෙන දෙවියන් වහන්සේට කන්නලව් කරා. අහෝ දෙවි පියාණනි, මම ඔබ කියන විදිහට ජීවත් වුණා. මං ඔබගේ වචනය තුල ජීවත් වුණා. මට ජීවිත දාණය දෙන්න කියලා හෙසකියා රජ කිව්වා. හලෙලූයා. මෙහෙම දේවල් එදා වුණා. අද ඊට වඩා ලක්ෂ ගණන් මේ ස්ථානය වෙනවා. මේ ස්ථානය වෙනවා ඊට වඩා. මතක තියාගන්න. ඊට වඩා. ඒ කාලේ මිනිස්සු පොඩ්ඩයි හිටියේ. අද මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවා. ඔබ දෙවියන් වහන්සේව හඳුනාගත්තොත් උන්වහන්සේ හෙසකියාට අවුරුදු 15ක් ජීවිත දාණය නැවත වැඩි කරා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතෙත් අවුරුදු ගණනාවක් දෙවියන් වහන්සේ ඔබට ලබා දෙනවා මගේ මිත්‍රවරුනි. හලෙලූයා.
ඒ හාස්කම ඔබගේ ජීවිතේ වෙනවාමයි. සුවය කියන එක ස්පර්ශයක්. දෙවියන් වහන්සේ ජීවමාන නිසා මේ ස්පර්ශය සුවය ඔබ ලබා ගන්න ඕන දෙයක්. ඔබ ලබා ගන්න ඕන. ඔබට ඔය ඉන්න ස්ථානයේ ඉඳලා ලබා ගන්න පුළුවන්. දේවදාසයා වචනය ප්‍රකාශ කරනකොට ඔබට ලබා ගන්න පුළුවන්. ඉන්න ස්ථානයේ ඉඳලා. ඒක ඔබ ලබා ගන්න ඕන දෙයක්. අපි කියමුද ලබා ගන්න ඕන දෙයක් කියලා. ලබා ගන්න ඕන දෙයක්. ඔබ සූදානම් වෙන්න ඕනේ. ඔබ ලබා ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සුවය මේ ස්ථානයේ මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ඒක අපිට පේන්නේ නැහැ. ඔබ ලබා ගන්න ඕනේ. එහෙම ලබාගත් අය තමයි අද සාක්ෂි දරුවේ. අද දවසේ ඒ සුවය ලබා ගන්න කෙනා ඔබයි. හලෙලුයා. ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඔබට ආදරෙයි. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. ආමෙන්.